අයුබෝවන් උණුසුම් පුවත් ලද සැනින් ගෙන එන ලෝකවටේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. රග්බී ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය වීමට පෙර ඔහුගේ මෝටර් රථය පසුපස ගමන් ගන්නා ජීප් රථයේ අනුර විධාන ගමගේ හෙවත් කජ්ජා ගමන් කළ බවට මෙතෙක් සිදු කළ විමර්ශනවලට අනුව තහවුරු වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වසර 13ක් පුරා විමර්ශන සිදු කරමින් පවතිනවා. කෙසේ වෙතත් තවමත් එම ඝාතනය සිදු කළ පුද්ගලයා නිශ්චිතව හඳුනා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වී නොමැත. එවන් පසුබිමක තාජුදීන් ඝාතනය වීමට පෙර ඔහුගේ මෝටර් රථය පසුපසින් ගමන් ගන්නා ජීප් රථයේ මිද්දෙනියේදී ඝාතනය වූ අනුර විධාන ගමගේ නැමැත්තා සිටි බවට ඔහුගේ බිරිඳ පසුගියදා විමර්ශන නිලධාරීන්ට ප්‍රකාශයක් ලබා දී තිබුණා. ඒ ඊට අදාළ CCTV දර්ශන පෙන්වා සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේදී. ඒ අනුව විමර්ශන නිලධාරීන් මෙතෙක් සිදු කළ විමර්ශනවලට අනුව අදාළ රූපරාමුවල සිටින පුද්ගලයා කජ්ජා නැමැත්තා බවට තහවුරු වී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා. මෙය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා විමර්ශන සිදු කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියා. උණුසුම් පුවත් ලද සැනින් ගෙන එන ලෝකෙවටේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සුබ දවසක්.